හරියටම තියෙන්නේ මාස 3යි. කොතනින්ද පටන් ගන්න කියලා තේරෙන්නේ නැතුව ළමයි බහුතරයක් දැන් ඉන්නවා. මෙහෙම දෙයක් වෙන්නේ ස්පීඩ් ටියුෂන් එකේ සතියකට එක පාඩම ගානේ ලකුණු 10 බැගින් හම්බෙන ප්‍රශ්න ටික සම්පූර්ණ විෂය නිර්දේශන සිට 85කට වැඩි ප්‍රමාණයක් අපි කවර් කරලා දෙනවා මේ මාස 3කින්. සතියකට ක්ලාස් 3ක් තියෙනවා. රිවිෂන් ක්ලාස් 2යි ස්පීඩ් ටියුෂන් 2යි. ඊට අමතරව පේපර් ක්ලාස් එකක් යනවා හැම සතියෙම සිකුරාදා බ්‍රහස්පතින්දා හවස. එකක් පේපර් ක්ලාස් එකකින් වෙනවා මෙච්චර කල් ඉගෙන ගත්ත පාඩම් ටික ඒක නැවත රිවයිස් කරලා හරි ඒ පාඩම් වලට අදාළ ප්‍රශ්න දාලා සම්පූර්ණ ෆුල් පේපර් එකක් හැදෙනවා. පේපර් ක්ලාස් එකේ ඩිස්කෂන් එක යනවා බ්‍රහස්පතින්දාරේ 7:00 ඉඳන් 10:00 වෙනකන් යනවා. එක කියලා කියන්නේ ෆේල් වෙන්න ඉන්න එකට ලොකු රිසල්ට් එකක්. ඒක හරි 100 එකක් කියලා කියන්නේ අපිට වැඩක් නැති වුණාට සාමාන්‍ය ළමයෙකුට ෆේල් වෙන්න ඉන්න දරුවෙකුට S එකක් C එකක් B එකක් කියලා කියන්නේ B එක නම් කොහොමත් හොඳයි. ලොකු රිසල්ට් එකක් මේ තියෙන ලකුණම තියාගෙන ඒක ලියනවත් එහෙම නැත්නම් මේ මාස 3 කියන්නේ ලොකු දවස් 90ක් දවස් 90ට වැඩි මාස 3යි සති ගාණක් තියෙනවා. තව දවස් 100ක වගේ ප්‍රමාණයක් තියෙනවා. මේ දවස් 100 ඇතුලේ ලොකු දෙයක් කළා මේක ලොකු මැච් එකක් ගහනවාද කියලා තීරණය කරන්න පුළුවන්.